හරිද? එහෙනම් ද්විපද ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? ද්විපද ප්‍රකාශනයක්. ද්විපද කියන්නේ පද දෙකක්. හරිද? ද්විපද ප්‍රකාශනයක් කියන්නේ පද දෙකක් ඇසුරින් හැදිච්ච ප්‍රකාශනයක් කියන එක. හරිද? එහෙනම් අපි සාමාන්‍ය මේ පාඩමේදී කතා කරන්නේ දැන් කියන්නේ විජය ප්‍රකාශන අරගෙන ඔය කියන්නේ ද්විපද ප්‍රකාශනවල ද්විපද ප්‍රකාශන කියන්නේ එක්සැම්පල් එකක් විදිහට මෙන්න මේ වගේ. හරිද? ඒ කියන්නේ පද දෙකකින් ඇතිවෙච්ච ප්‍රකාශනයක්. හරිද? එහෙනම් ඔය දැන් මේ පාඩමේදී අපි කතා කරන ඔය ද්විපද ප්‍රකාශන වැඩි කිරීම ගැන ඒ කියන්නේ ද්විපද ප්‍රකාශන දෙකක් අරගෙන ඒ කියන්නේ x ධන 2 x ඍණ 5 ඔන්න ඔය වගේ ද්විපද ප්‍රකාශන දෙකක් අපිට ඕන එකක් කරන්න පුළුවන් එකතු කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන් ඕන එකක් කරන්න පුළුවන් හැබැයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ ද්විපද ප්‍රකාශන දෙකක් වැඩි කරන එකයි ඒ කියන්නේ වැඩි කරද්දී වැඩි කරන තැනදී අපි කතා කරනවා ඒක තව සබ් පොයින්ට් එකක් විදියට. ඒවයි වර්ගය ගන්න එක. ඒ කියන්නේ ඒකත් වැඩි කිරීමක් නේ. ඒ කියන්නේ එකම ටර්ම්ස් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ද්විපද ප්‍රකාශන දෙක එකම නම් වැඩි කරද්දී අපි ඒක වර්ගයක් විදියට සලකනවා. එතකොට බේසිකලි අපිට අපිට මේ කියන්නේ මේ පාඩමේදී අපි කතා කරන්නේ වැඩි කිරීම විතරයි ද්විපද ප්‍රකාශන වල. හැබැයි අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඉස්සර කතා කරේ මෙන්න මේ වගේ එක ටර්ම් එකක්නේ අපි අන්නෝන් ටර්ම් එකක් කියලා ගත්තේ මෙන්න මේ වගේ එක ටර්ම් එකක්. හැබැයි දැන් පද දෙකක ප්‍රකාශන දෙකක් වැඩි කරන එක ගැන තමයි කතා කරන්නේ. හරිද? ඒක එහෙම. හරි. දැන් ලියාගන්න පළවෙනි ටොපික් එක ද්විපද ප්‍රකාශන කියලා ලියාගෙන ටොපික් එක සබ් ටොපික් එක ලියාගන්න. ම්, මෙම පාඩම කොටස් කිහිපයක් යටතේ කොටස් කිහිපයක් යටතේ අධ්‍යයනය කරයි. හරිද? ඊට පස්සේ ලියන්න ද්විපද ප්‍රකාශන දෙකක් පළවෙනි එක ද්විපද ප්‍රකාශන දෙකක් ගුණ කිරීම දෙවැනි එක ද්විපද ප්‍රකාශන වර්ග කිරීම මේ දෙක කතා කරනවා. බේසිකලි කතා කරන වීක්ස් දෙක අපි ඔන්න කතා කරන්න මේ දෙක හොඳයි ලියාගන්න. ඊට පස්සේ අපි කරනවා මොකක්ද? දැන් මම මේක දැන් මේක මම බේසිකලි කිව්වා මේ දෙක තමයි කතා කරන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මම කියනවා ද්විපද ප්‍රකාශනයක් යන ඊළඟට ලියා ගන්න. ද්විපද ප්‍රකාශනයක් යන කියලා ලියලා ද්වි ද්විපද යනු අර්ථයේ දැක්ක දෙකක් දැන් මෙහෙම ලියනවා. ද්වි යනු දෙකකි ද්වි යනු දෙකකි පද යනු පද. එසේනම් ද්විපද යනු පද දෙකක් සහිත ප්‍රකාශන. හරිද? ඒක හරි. උදාහරණයක් ඕන ලියා ගන්න. අපි ගත්තොත් x ධන 2 ඊට පස්සේ x ධන 3 x ඍණ 5 ඕන එකක් අපිට ද්විපද ප්‍රකාශනයක් විදිහට ගන්න පුළුවන්. හරිනේ? මේක ලියා ගන්න.
ඊට පස්සේ අපි ලියනවා දැන් අපි ද්විපද ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ ද්විපද ප්‍රකාශන වල ಗುಣ කිරීම තමයි අපි බේසිකලි කතා කරන්නේ. මම කියවා වර්ගයත් කතා කරනවා. වර්ගය කියන්නේ ඉතින් ಗುಣ කිරීමක්නේ. එහෙනම් ಗುಣ කිරීම තමයි අපි බේසිකලි කතා කරන්නේ. හරිද? මෙතන දැනගල් තේරුණාද? හරි. එහෙනම් අපි කරන්න ඕනේ ඊළඟට ಗುಣ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. ආයෙ ටොපික් එකක් ලියන්න. ද්විපද ප්‍රකාශන ಗುಣ කිරීම. දැන් මේක අද ලයිව් ක්ලාස් එකක් නෙවෙයි නිසා මම ප්‍රශ්න හදන්නේ නැහැ. අපි ඊළඟ දවසේ වෙලාව අරගෙන ප්‍රශ්න හදමු මේකෙන්. මොකද ඔයාට යන ගණන් හදනකොට ලයිව් ඉන්න එක හොඳයිනේ. ඒක නිසා ලයිව් ක්ලාස් එකේදී අපි ගණන් ටික හදමු. ද්විපද ප්‍රකාශන ಗುಣ කිරීම පළවෙනි. හරිද? ද්විපද ප්‍රකාශන දෙකක් ගුණ කිරීම. යටින් ලියා ගන්න. ද්විපද ප්‍රකාශන දෙකක් ගුණ කිරීමේදී ද්විපද ප්‍රකාශන දෙකක් ගුණ කිරීමේදී පළමු ප්‍රකාශයේ එක් එක් පදයෙන් පළමු ප්‍රකාශයේ එක් එක් පදයෙන් දෙවන ප්‍රකාශයේ සෑම පදයක්ම ගුණ කළ යුතුයි. අපි බලමු කොහොමද මේක. මම දැන් නෝට් එකේ හිම ලියා ගන්න ගුණ කළ යුතුයි. ඕක තමයි නෝට් එක. මම දැන් කියනවා කොහොමද වෙන්නේ කියලා. දැන් මම කියවා ද්විපද ප්‍රකාශනයක් කියන ඕනම දෙකක් මේ විදිහට දාන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන් හරි පද දෙකකින් හැදිච්ච ප්‍රකාශන දෙකක් තමයි ද්විපද ප්‍රකාශන දෙකක් කියන්නේ. ද්විපද ප්‍රකාශන දෙකක් ගුණ කරන එක අපි දැන් කරන්නේ. එහෙනම් දැන් මම කිව්වේ මොකක්ද නෝට් එකේ? ද්විපද ප්‍රකාශන දෙකක් ගුණ කරද්දී පළමු ප්‍රකාශනයෙන් එක් එක් පද දෙවන ප්‍රකාශනයේ සෑම පදයකින්ම අපි ගුණ කරන්න. පළමු ප්‍රකාශනයේ එක් එක් පදයෙන් දෙවන ප්‍රකාශනයේ මොකද්ද? සෑම පදයක්ම ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ පළමු ප්‍රකාශනයේ එක් එක් පදය කියන්නේ මොනවාද? x උයි 2යි x plus 2. ඒ කියන්නේ x ධන 2 තමයි තියෙන්නේ. දැන් x තියෙනවා ධන 2 තියෙනවා. එහෙනම් පළමු ප්‍රකාශන මොකද්ද මම කියේ පළමු ප්‍රකාශන යේ එක් එක් පදයෙන් දෙවන පදයේ හැම පදයක් අපි මොකද්ද කරන්නේ ගුණ කරන්න. එහෙනම් මේ එක් එක් ප්‍රකාශනය ගත්තොත් ඔන්න x තියෙනවා දෙවන පදයේ හැම පදයක්ම අපි ගුණ කරන්න. එහෙනම් x වලින් අපි ගුණ කරනවා දෙවන පදයේ x කියන එක. x නෑ හැම පදයක්මනේ දෙවෙනි මේකේ. එහෙනම් x කියන එකෙන් තුනත් අපි ගුණ කරනවා. x වැඩි කිරීම x වර්ගය x වැඩි කිරීම 3x. ඊට පස්සේ දෙවෙනි එකේ අපි ගත්තොත් 2x මෙන්න මේ මම කලර් එක චේන්ජ් කරන්නම්කෝ. දෙවෙනි පදේ ගත්තොත් පළවෙනි ප්‍රකාශනයේ ද්විපද ප්‍රකාශනයේ දෙවෙනි පදේ වෙන්නේ 2. එහෙනම් ওই 2 කියන එකත් ඒ විදිහටම දෙවෙනි ද්විපද ප්‍රකාශනයේ තියෙන හැම ඒ කියන්නේ පද දෙකෙන්ම අපි වැඩි කරන්න ඕන. එහෙනම් 2 වැඩි කිරීම x 2x 3 වැඩි කිරීම 2 6. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ x වර්ගය ධන 5x ධන 6. මෙන්න මේක තමයි උත්තරේ වෙන්නේ. ඒක ලියා ගන්නකෝ. හරිද? මං හිතනවා ලියා ගන්න ඇති කියලා. ඊට පස්සේ යටින් ලියා ගන්න. මෙය පොදු ආකාරයෙන් දැක්වූ විට x ධන a x ධන b සමානයි x වර්ගය ධන a ධන bx ධන ab කියලා අපිට ගන්න පුළුවන්. ab ලෙස හැදින්විය හැක. මේක කොටු කරගන්න. මෙන්න මේක කොටු කරගන්න. හරිද? ඒක ඉතින් පැහැදිලිනේ මොකද x ධන දැන් අපි ගත්තොත් x ධන a x ධන b ගත්තොත් මම කිව්වා පළවෙනි ද්විපද ප්‍රකාශනයේ තියෙන හැම පදයක්ම දෙවෙනි ද්විපද ප්‍රකාශනයේ
හැම පදයක්ම දෙවනි ද්විපද ප්‍රකාශනයේ තියෙන හැම පදයකින්ම වැඩි කරන්න ඕන. ඒ කියන්නේ x ගත්තොත් x අපි වැඩි කරන්න ඕන x වලින්, x ගත්තොත් b වලින් වැඩි කරන්නත් ඕනේ. a ගත්තොත් x වලින් වැඩි කරන්න ඕනේ, a ගත්තොත් b වලින් වැඩි කරන්නත් ඕනේ. එහෙනම් අපි මේක ලිව්වොත් ඒ විදිහට x වර්ගය ධන x ධන a නේ. ඊට කලින් අපි මේක ගමුකෝ x වර්ගය ධන xp ධන ax ධන ab. හරිද? එහෙනම් අපිට ඒකේ එන්නේ උත්තරේ x වර්ගය ax ab. එහෙනම් මේකේ මොකක්ද තියෙන්නේ? x වර්ගය a ධන bx. x වර්ගය ධන මෙතන x කොමන් නේ. x කොමන් මෙතන. මෙතන x වර්ගය ධන එන්න ඕන. මෙතන x කොමන් මේ දෙකේ. එහෙනම් x මේ විදිහට මට ගන්න පුළුවන් මම කියපු විදිහට. හරිද? x උක්ත කළ a ධන b ධන ab. මෙන්න මේක තමයි කොමන් පැටර්න් එක. මම ඒ ගන්න විදිහත් ඔන්න කියලා දුන්නා. හරිද? හරි. ඊට පස්සේ අපි කතා කරන ද්විපද ප්‍රකාශනයක වර්ගය කියලා එකක්. ද්විපද ප්‍රකාශනයක වර්ගය. දැන් ඒකත් ඇත්තටම වර්ගය කියන්නේ වැඩි කිරීමක් නේ. එතකොට මම කිව්වා ද්විපද ප්‍රකාශන වල අපි බේසිකලි ඕගොල්ලෝගේ සිලබස් එකේ ඉගෙන ගන්න ද්විපද ප්‍රකාශන වැඩි කිරීම විතරයි. හරිද? එහෙනම් වර්ගය කියන්නේ අපි තව මාතෘකාවක් විදිහට කතා කරාට ඒකත් වැඩි කිරීමක් තමයි. හරිද? ඒක නිසා අපි මෙන්න මෙහෙම කරමු. ඒක ලියාගත්තට පස්සේ ලියන්න. ද්විපද ප්‍රකාශනයක් එම ප්‍රකාශයෙන්ම ගුණ කිරීම මෙහිදී සිදුවේ. ඒ කියන්නේ අපි x ඍණ 2 ගත්තොත් මෙන්න මේ පදයෙන්ම මේ කියන පදයෙන්ම ආයි ගුණ කිරීම අපි කියනවා වර්ග කිරීමක් කියලා. ඒ කියන්නේ වර්ගය කියන්නේ ඇත්තටම එකම පද දෙකක් ගුණ කරන එකනේ 5 5 ඔන්න ඔය වගේ. ද්විපද ප්‍රකාශන කියන්නේ මේක එක ප්‍රකාශයක් මේක එක ප්‍රකාශයක්. ඕක වැඩි කරද්දි එකම පදය නම් අපි වැඩි කරන්නේ අපි කියනවා ද්විපද ප්‍රකාශන වර්ග කිරීම කියලා. හරිද ලියාගන්න. දැන් ලිවන ද්විපද ප්‍රකාශනයක් එම ප්‍රකාශයෙන්ම ගුණ කිරීම මෙහිදී සිදුවේ. මෙහි පූර්ණ වර්ග ප්‍රකාශන ලෙසද මෙය පූර්ණ වර්ග ප්‍රකාශන ලෙසද හැදින්වේ. මෙහිදී ප්‍රධාන සූත්‍ර දෙකක් භාවිතා වේ. මෙහිදී ප්‍රධාන සූත්‍ර දෙකක් භාවිතා වේ. ලියන්න යටින් පළවෙනි එක එකතු කිරීමේ වර්ගය. එකතු කිරීමේ වර්ගය. දෙවැනි එක අඩු කිරීමේ වර්ගය. හරිද? ඊට පස්සේ ආයෙ සබ් ටොපික් එක ලියාගන්න පළවෙනි එක එකතු කිරීමේ වර්ගය. මොකක්ද එකතු කිරීමේ වර්ගය කියන්නේ? දැන් ද්විපද ප්‍රකාශනයක් ගත්තොත් ඒකේ පද දෙකක් තියෙනවා. ද්විපද ප්‍රකාශන දෙකක් වැඩි කරන එක අපි ඉගෙන ගත්තා. දැන් මෙතන අපි වර්ග කතාවේදී කතා කරන්නේ ඒ වැඩි කරන ද්විපද ප්‍රකාශන දෙක එකම ද්විපද ප්‍රකාශන දෙකක් නම් අපි වර්ග කරනවා කියලා. එහෙනම් එකතු කිරීමේ වර්ගය කියන්නේ ඒ අපි සලකන ද්විපද ප්‍රකාශනේ ධන ලකුණක් නම් තියෙන්නේ අපි කියනවා මෙන්න මේ වගේ ඒවට එකතු කිරීමේ වර්ගය කියලා. හරිද? දැන් මෙන්න මේ විදිහට ඍණ ලකුණක් නම් තියෙන ඍණ දෙකේ වර්ග මෙන්න මෙහෙම තියෙනවා නම් අපි මේකට කියන අඩු කිරීමේ වර්ගයක් කියලා. හරිද? හරි. එකතු කිරීමේ වර්ගය කියන එක ලියාගන්න එපා තාම. මේ දෙකම ලියාගන්න එපා. මාතෘකාව ලියාගෙන එකතු කිරීමේ වර්ගය කියලා. එකතු කිරීමේ වර්ගය. හරිද? ඊට පස්සේ යටින් ලියාගෙන එකතු කිරීමේ වර්ගය කියලා ලියාගෙන උදා A ධන B වර්ගය. A ධන B වර්ගය.
දැන් මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම්. මේක මම අර කලින් කියපු විදිහට සුළු කරලා බලන්නකො. මේක වට අමාරුයි නම් මෙන්න මෙහෙම ලියා ගන්න. කලින් විදිහට මේක වැඩි කිරීමක් නේ. එකම පදේ වැඩි කිරීම තමයි වෙනසකට තියෙන්නේ කලින් එකෙන්. මෙහෙමනේ. දැන් මම කලින් කිව්වා පළවෙනි ප්‍රකාශනයේ පද දෙකෙන් පද දෙක අපි දෙවෙනි ප්‍රකාශනයේ පද දෙකත් එක්ක ඒ කියන්නේ පළවෙනි ප්‍රකාශනයේ පද දෙක අපි වැඩි කරන්න ඕනේ වෙන වෙනම දෙවෙනි ප්‍රකාශනයේ පද දෙක සමග. ඒ වැඩි කරන්න ඕනේ ඒත් එක්ක, ඒ වැඩි කරන්න ඕනේ බීත් එක්ක, බී වැඩි කරන්න ඕනේ ඒත් එක්ක, බී වැඩි කරන්න ඕනේ බීත් එක්ක. දැන් එහෙම අරන් මට කියන්නකො උත්තරේ මම ඔයාලට විනාඩි දෙක තුනක් දෙන්නම්කෝ. හරි. මං හිතනවා හදන්න නැති කියලා. එතකොට දැන් A වැඩි කිරීම A කියන්නේ A වර්ග. A වැඩි කිරීම B කියන්නේ AB. B වැඩි කිරීම A කියන්නේ ආයේ AB. B වැඩි කිරීම B කියන්නේ ආයේ B වර්ගය. එහෙනම් AB 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 ධන AB කියන්නේ 2යි AB ධන B වර්ගය. A වර්ගය ධන 2යි AB ධන B වර්ගය කියලා අපිට පොදු ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන්. මේක කොටු කරගන්න. දෙවැනි එක ලියා ගන්න අඩු කිරීමේ වර්ගය. ලියන්න A ඍණ B වර්ගය. දැන් මම කිව්වා අඩු කිරීමේ වර්ගයට උදාහරණ මොනවද කියලා. දැන් ආයෙක ලියන්න. උදාහරණ A ඍණ B වර්ගය. මේක නංගි දැන් මම මේ කියන ඒවා පෝස් කර කර හදන්න හොඳද? මේ මම මෙතන ලොකුවට වෙලාව වෙන් කරන්නේ නැහැ මේකේ මේ කියන්නේ එතකොට වට අමාරුයිනේ වෙලාව වැඩි වෙනකොට ස්ටෝරේජ් වැඩි වෙනකොට මට අප්ලෝඩ් කරන්නත් වෙලා යනවා ඔයාලට බලන්නත් වෙලා යනවනේ ඒක නිසා මම මේ නෝට් එක ලියන එකටත් ඔයාලට අමාරුයි නම් ඒක නවත්ත නවත්ත කරාට කමක් නැහැ මේ ප්‍රශ්න හදන එක මම හදන්න කලින් ඔයා නවත්තලා ප්‍රශ්නේ හදලා රෙකෝඩින් එක බලන්න හොඳේ එකපාරට මම ලියන දේ ලියා ගන්න එපා ඊට පස්සේ බලන්නේ මම ලියන දේත් එක්ක ඔයාගේ උත්තරේ ගැලපෙනවද කියලා හරි. එහෙනම් දැන් මම කලින් කියපු විදිහට A ඍණ B වර්ගය කියන්නේ මොකද්ද? A ඍණ B වැඩි කිරීම A ඍණ B. උතර මම කියව පළවෙනි පදේ පළවෙනි ද්විපද ප්‍රකාශනයේ තියෙන පද දෙකෙන් වෙන වෙනම දෙවෙනි ද්විපද ප්‍රකාශනයේ හැම පදයක්ම අපි වැඩි කරන්න. A වැඩි කිරීම A වර්ගය A වැඩි කිරීම B ඍණ AB ඍණ B වැඩි කිරීම ඍණ A ඍණ AB ඍණ B වැඩි කිරීම ඍණ B ධන B වර්ගය. එහෙනම් A වර්ගය ඍණ 2යි AB ධන B වර්ගය අපිට ගන්න පුළුවන්. පොදු සමීකරණයක් විදිහට අඩු කිරීමේ වර්ගවලට. ඒක හරියද? හරිද? ඔන්න ඔය ටික තමයි නංගි අපිට බේසිකලි මේ පාඩමෙන් අපිට කතා කරන්න තියෙන්නේ. හ්ම්. මෙන්න මේකත් ලියා ගන්නකො අන්තිමට. අපි ඉවර කරන් කලින් මේකත් ලියා ගමු. තව ටොපික් එකක් ලියා ගන්න. මෙම පාඩමේ වැදගත් නිගමන මෙම පාඩම මම මේ නිකන් කියන්නේ මේක ඇඩිෂනල් දෙයක් සාරාංශයක් විදියට මෙම පාඩම සාර්ථකව අවසන් කිරීමෙන් නැත්නම් මෙහෙම ලියන්නකෝ මෙම පාඩමේ වැදගත් නිගමන කියලා මාතෘකාව ලියලා මෙම පාඩම සාර්ථකව අවසන් කිරීමෙන් ඔබට පහත හැකියාවන් ලැබෙනු ඇත. හැකියාවන් ටික තමයි පළවෙනි එක x ධන a x ධන b ගත්තොත් ඒ ආකාරයේ මේ ආකාරයේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම. .
ඊට පස්සේ දෙවෙනි එක ලියාගන්න. සංඛ්‍යාත්මක ගැටලු විසඳීමට සංඛ්‍යාත්මක ගැටලු විසඳීමට වීජීය ප්‍රකාශන භාවිතා වීජීය ප්‍රකාශන වීජීය ප්‍රකාශන භාවිත කිරීමට වරහණ ඇතුළේ ලියා ගන්න උදාහරණ 102 වර්ගය. නැත්නම් එහෙම ලියන්න නැතුව දෙවෙනි එක ලියා ගන්න වර්ග මොකද්ද ද්විපද ප්‍රකාශන වර්ග කිරීම. ඊට පස්සේ අන්තිමට ලියා ගන්න ඒක නිකම් පොයින්ට් එකක් විදිහට එතනම ලියා ගන්න. ඉදිරි පාඩම් වන වර්ගජ ප්‍රකාශන සාධක සෙවීම සඳහා